හොඳට මතක තියාගනින්න. බුදුන් උපන් ඉන්දියාවේ බුද්ධ ගයාවටත් ගහපු මේ අන්තවාදී මුසල්මානුවන්ට අපේ ජයසිරි මහ බෝධිය දණ්ඩා වහන්සේ ලොකු නැහැ කියන එක. අද ඉන්න යමන පාලකයෝ ටිකක් උන්ට මේ රටේ මහ ජාතිය ගැන, සිංහලයා ගැන සහ මේ බුද්ධ ශාසනය ගැන හැඟීමක් නැහැ. පුළුවන් නම් උන් කියාවි මහවංශ තූපවංශ ලිව්වේ මහානා මහමුදුරුවෝ නෙමේ මුහම්මද් නබිතුමා කියලා. ඒ තරම් ආද දේශපාලනය කියන එක ජරා ජීර්ණ වෙලා ඉවරයි. බුද්ධ ශාසන ඇමතිතුමෝ අපි ඔබතුමාට කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ නැහින දෙහින කාලේ කවදා හරි ඔබතුමාගේ මලගම වෙච්ච දවසට මේ රටේ සිංහල බෞද්ධයා කැවුම් කොකිස් කාලා, කිරිබත් කාලා, රතිඤ්ඤ දාන මලගමක් බාටපත් කරගන්න එපා කියලා. මේ පොළොවේ කොතන හැරුවත් මතුවෙන්නේ බෞද්ධ නටබුන්. ඒ ඉතිහාසය විකෘති කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. දුටුගැමුණු විජේබාහු පෙරකුම් වගේ නරපතියෝ පුළුවන් නම් වැල්ලිච්ච වලෙන් නැගිටලා ඇවිල්ලා තොපිට සාප කරයි. මේ රට පුංචි අරාබියක් කරන්න තොපිත් උඩගොඩ දුන්නා කියලා. ඒ නිසා සිංහල බෞද්ධයාට මෙන්න මේ දේ කියන්න ඕන. පාලකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා කවදාක්වත් සුගතිය. විකල්පයක් උනුත් හරියට මෙන්න මේ රුපියල් 1000 වගේ. මේ රුපියල් 10ත් මේ 10 නෝට්ටුව දිහා හොඳට බලන්න. මේ 10 තියෙන මල් ටිකක්. මේ මල් වගේ සිහින ටිකක් තමයි පෙන්වන්නේ මුලින්ම ජනතාවට. පෙන්නලා මොකද කරන්නේ? මේ උඩින් තියෙන පාර්ලිමේන්තුවට රිංගනවා. රිංගුවට පස්සේ ඌ ඉන්නේ මෙන්න මේ සිංහයා වගේ. ඊට පස්සේ මිනිස්සු වෙනවා තමන්ගේ අහිංසක ඉල්ලීම් ඉල්ලගෙන. ඒ එද්දි මිනිසුන්ට පෙන්වන්නේ මෙන්න මේ කෙළවරේ ඉන්න කොකාව. අන්න ඒ වගේ තමයි අද දේශපාලකයෝ රුපියල් 10ටත් වැඩිය පහත් තත්යකට වැටිලා තියෙන්නේ. තමන්ගේ ආගම ජාතිය ඕනම වරදානයකට පාව දෙන්න සූදානම් තත්වයට අද මේ දේශපාලනය අද වැටලා ඉවරයි. අද උඹලා අපිට ජාතිවාදියෝ කියපල්ලා, ආගම්වාදියෝ කියපල්ලා, තාලිබාන් නිකායේ හාමුදුරුවෝ කියපල්ලා, දේවදත්ත නිකායේ හාමුදුරුවෝ කියපල්ලා. හම්බයෝ තුට්ටුවට දෙකට හම්බයන්ගේ වරදාන වලට කුට්ටි වලට රැවටිච්ච මේ බුද්ධ ශාසනයේ පාව දෙන්න එපා යකෝ. පාව දෙන්න එපා. ඔය මහ ලොකුට සර්වාගමික ලේබල් එක ගහගෙන හලාල් වෙච්ච සිවුරු පොරවගත්ත අමරයන්ට ලෝකෙට පේන්න සහජීවන ගැන කතා කරන තොපි කූරගල මුසල්මානුව කූරගල අනවසරයෙන් අල්ලද්දි අඳෝනාමඩු ගහද්දි තොපි කොහෙද හිටියේ? දෙවනගල සෙල්ලිපියට ඇසිඩ්වත් කරද්දි තොපි කොහෙද හිටියේ? දීගවාපිය ඩෝසර් කරද්දි තොපි කොහෙද හිටියේ? මුහුදු මහ විහාරය අනවසරයෙන් ආක්‍රමණය කරද්දි තොපි කොහෙද හිටියේ? 20-30,000 ගණන් මේ රටට උපත් පාලන පෙති ගෙන්නලා සිංහල අම්මලා වඳ කරද්දි තොපි කොහෙද හිටියේ? රිසානා වෙනුවෙන් පණ දෙන්න කතා කරපු තොපි අපේ සිංහල අම්මලා අරාබියේදී හරාම් කරද්දි තොපි කොහෙද හිටියේ? දණ්ඩා මාලිගාවේ වටේ අඳෝනාමඩු ගහද්දි තොපි කොහෙද හිටියේ? කිරි ටික දීලා පිරිපුන් මිනිස්සු කරපු ගවෙන් හැම උදේක 5000ක් බෙලි කපද්දි තොපි නිදාගෙනද හිටියේ? නිදිවැදිලාද හිටියේ? මේවා අහන්න ඕනේ අද දේශපාලකයන්ගෙන්. මේවට කට උත්තර නැහැ. මේවට විකල්ප නැහැ. මහ ලොකුවට කතා කරනවා ආගමික සහජීවනය ගැන. මේ රටේ ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තිම සඳහන් වෙලා තියෙනවා බුද්ධ ආගම ප්‍රමුඛ ආගම විදියට සුරක්ෂිත කොට ආරක්ෂා කළ යුතුයි කියලා. ඒක අද නමට විතරයි. ප්‍රායෝගිකව බුදුදහම වෙනුවෙන් මොනවද කරපු දේවල්? මේ බුදුදහම ආරක්ෂා කරගන්න බෞද්ධ විහෙර විහාරස්ථාන පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන ස්ථාන ආරක්ෂා කරන්න මොනවද රජය ගත්ත විකල්ප? මේවා සම්බන්ධව මහ ජනතාව දැනුවත් වෙන්න ඕන. 2000 කල් පැරණි 2000 අවුරුදු 2000කටත් වැඩි ඉතිහාසයක් තියෙන දඹුල්ලි අනවසරයෙන් අඳෝනාමඩුවක් ගහද්දි මුසල්මානුවෝ තොපි නිදාගෙනද හිටියේ? මහ ලොකුට ආගමික සහජීවනයක් ගැන කතා කරනවා. බුද්ධ රූපේ ටිපන්දම් වලට ගහද්දි, කේක් ගෙඩියට ගහද්දි, සරප්පු කුට්ටමට ගහද්දි, ගෑනුන්ගේ අට ඇඳුම් වලට ගහද්දි, සුරුට්ටු පෙට්ටියට ගහලා, තුට්ටු දෙකට බුද්ධ රූපය අපහසයට ලක් කරද්දි, පච්ච ගහගෙන බුද්ධ රූපය මේ රටට එද්දි, තොපි මොනවද කරේ? මේ රටේ රේගුව කෙලින් නම් මේ රටට කුඩු වෙනවද? මේ රටේ රේගුව කෙලින් නැහැ කියන එක හොඳට පැහැදිලි. මේ රටට මත්ද්‍රව්‍ය එන ප්‍රවණතාවය දකිනකොට වටරක විජිත කියලා සිවුරක් පොරවගත්ත මයංගනේ හම්බේ අද උඩුපුරනවා දැක්කා මේ බෞද්ධ බලවේග වලට එරෙහිව. තොපි වගේ උන් මේ ඉතිහාසය ඕන තරම් අපි දැකලා තියෙනවා යකෝ. තොපි වගේ උන් ඕන තරම් දැකලා තියෙනවා. තොපේ පැටිකිරි ඔය හම්බෙෝ දන්න හින්දා තමයි තොපි ඔය විදිහට අසීමාන්තික උන්ට කඩ යන්නේ. ඒ නිසා
මතක තියාගනින්න. තමන්ගේ ජාතිය ගැන කතා කරන්න බය වෙන්න ඕනි නෑ. තමන්ගේ ජාතිය ගැන කතා කරන්න බය වෙන්න ඕනි නෑ. එක එක එහෙම කීවට විගට්ටුවත්ති ගුණානන්ද හාමුදුරු, හික්කඩුවේ සුමංගල හාමුදුරු, යක්කඩුවේ පඤ්ඤාරාම හාමුදුරු, එස් මහින්ද හාමුදුරු, බෝවත්තේ ඉන්දරතන හාමුදුරු පණ දුන්නු ජාතියක් යකෝ අපි. එහෙම ජාතියක් අපි. ඒ මහ ජාතිය අද ඔළුවට අත හොදන්නත් ඇවිල්ලා. මහ ජාතිය පිරිහෙන්නේ උන්ගේ දුර්වලකම් හින්දා. උන්ගේම තියෙන දුර්වලකම් හින්දා. මෙහෙම කිව්ව මම නෙමෙයි. අනගාരിക ධර්මපාලතුමා මේ රටේ සිංහල බෞද්ධයෝ ටික වඳ කරන්න පුංචි පවුල රත්තරන් කියලා සංකල්පයක් ගෙනාවා. දුවයි පුතයි ඔයයි මමයි කියන තැනට ලඟු වෙලා අපේ සිංහල පවුල් සංස්ථාව බිඳවට්ටවන්න. අන්‍යාගමික මුසල්මානුවන් ගෙනාවු මේ කුමන්ත්‍රණයට අපි රැවටුණා. එදා වඳ සත්කම කරන හැම අම්මා කෙනෙක්ට රුපියල් 500ක දීමනාවක් දුන්නා. රුපියල් 500ට මාතෘත්වයේ පාව දුන්නු ජාතියක් නෙමෙයි අපි. එහෙම ජාතියක් නෙමෙයි. ඒ නිසා මතක තියාගෙන ඉන්න. කවදා හරි මේ රට පුංචි අරාබියක් වේවි. එතකන් උඹලා ආගමික සහජීවනය ගැන කතා කරපල්ලා. බුදුබල සේනාවට බැනපල්ලා. මඩ ගහපල්ලා. සිංහල රාවට බැනපල්ලා. කවදා හරි හම්බයෝ අපේ හොඳ අපේ වටිනාකමක් තියෙන ඉඩම් කඩම් සියල්ල අල්ලගන්නවා. දැන්ටත් ඒ තත්ත්වෙ වෙලා ඉවරයි. අපි මොකද කරන්නේ? වටිනාකමක් තියෙන නගර ආසන්න සියලු ඉඩම් කඩම් විකුණලා දාලා අපි යනවා ආයි කැලෑවදින්න. මේ නිහින තත්ත්වෙට තවත්පත් වෙලා ඉන්නවද? නැවත නුඹේ දරුවත් පුංචි අරාබියක ජීවත් වෙනවද කියන කාරණේ ගැන තියෙන වගකීම Taman තුල විතරයි තියෙන්නේ. ඒ වගකීම හිතට රන් ජීවත් වෙයල්ලා. නැත්තම් කවදා හරි තොපිටත් මැරෙන්න වෙන්නේ පුංචි අරාබියක කියන එක අමතක කරන්න එපා. මේ ආක්‍රමණය තව ඉදිරියට යනවා. පන්සල් වටේ උන් ඕන තරම් අඳුනා මඩු හදාවි. ඒ තුලින් උන් සමාජගත වෙලා හැමදාම සිකුරාදා උන් රැස් වෙන්නේ මේ ආගමික සහජීවනයත් එක්ක Tamanගේ ආගමික වත් පිළිවෙත් වලට වැඩිය මේ රට අල්ලන්නද කුමන්ත්‍රණය කරන්නද කියන සැකය අද මතුවලා තියෙනවා. මේ රටන අනන්තවත් කියන ඒ වඳ පෙති සහ නොයෙකුත් කුමන්ත්‍රණ හරහා මේ රටේ බෞද්ධයාගේ උරුමය වෙනුවෙන් යම් බලපෑමක් කරන්න අනියමින් වක්‍රව ඍජුව යම් දේ අද කරනව හෙළි වෙලා තියෙනවා. මාලිගාවත්තේ අපි දන්නේ නැති වුණාට සහ අපි කතා කරන්න අකමැති වුණාට දැන්ට ක්‍රියාත්මක වෙන පාතාලයක් තියෙනවා. මේ මර්ධනය කරන්න ගත්ත විකල්ප මොනවද? වතුරු ටිකක් ඉල්ලනකොට වෙඩි තියලා ඒ මිනිස්සු මර්ධනය කරනවට වැඩිය මේවට විරුද්ධව නැගී හිටින්න පුළුවන්. මේවට විරුද්ධව කතා කරන්න පුළුවන් මිනිස්සු අද රටේ ඇයි මුනිවත රකින්නේ? අන්න ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා. සිවුරක් දරාගෙන ඉඳි අපිට කතා කරන්න ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තියෙනවා. මිහිඳු හාමුදුරුවෝ දේවානම්පියතිස්ස රජතුමාට කිව්වේ රජතුමනි ඔබ මේ රටේ පාලකයා මිස අයිතිකාරයා නෙවෙයි. ඒ නිසා ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අපි කාටත් තියෙනවා. අන්න ඒ හිඳයි මේ රටේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් එදා ඉඳන් අභියෝගවලදී මුලට ආවේ හාමුදුරුවෝ. හොඳට ටිකක් විශ්ලේෂණයක් කරලා බලන්න. මේ පහුගිය කාලය තුල මේ බෞද්ධ බලවේග වලට කෑ ගහපු බෞද්ධ බලවේග මර්ධනය කරන නොයෙකුත් ප්‍රකාශ මාධ්‍ය හරහා දියක් කරපු ඔය හම්බයන්ගේ වරදාන වලට යට වෙච්ච ඇතම් සිවුරු පුරවගත්ත මිනිස්සු, ඇතම් සිවුරු පුරවගත්ත චීවරධාරිනු, ඇතම් දේශපාලකයෝ උන්ද මේ බුද්ධ ශාසනයේ නියෝජනය වුණේ. එහෙම නැත්නම් බුදුබල සේනාවද සිංහල රාවේද නොයෙකුත් මේ බෞද්ධ සංවිධානද කියන එක පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලන්න. එතකොට තේරෙවි අපි මොකද්ද කළේ කියන එක. කවදා හරි මේ රටේ මහ ජාතිය පාගගෙන මුසල්මානෝ නැගිටිනවා. අවසානයේ මේ සිංහල පවුල් සියල්ලම යම් කිසි දවසක සංහාරයකට පත් කරයි. පත් කළ අවසාන සිංහල පවුල මොකද කරන්නේ? අවසාන සිංහල පවුල අල්ලගන්නවා. අල්ලගෙන කවදා හරි දවසක ඒ සිංහල පවුල මලාට පස්සේ මමියක් කරනවා බෙහෙත් ගල්වලා. මමියක් කරලා කෞතුකාගාරයක තියයි. තියලා ඉවර වෙලා අපිට කියයි. ලෝකෙටම කියයි මේ තමයි බුදුහාමුදුරුවෝ තුන් පාරක් වැඩිය ලංකාවේ උදේ හවා බුදුන් වෙන්ද ජාතියක් විදියට ලෝකයෙන් පිළිගත් සිංහල ජාතිය අද උන්ගේ හාමුදුරුවෝ ගොල්ලෝ කියන එක ඇහුවේ නැහැ. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා කන්නකට ගත්තේ නැහැ. මොකද කරේ? පුංචි පවුල රත්තරන් කියන සංකල්ප උඩ උන්ගේ පවුල් සංස්ථාව ලඝු කරගෙන උන්ගේ පවුල් සංස්ථාව එක දෙන්න බවට දරුවපත් කරගෙන පිරිහුණා. බාර් ගානේ අරක්කු තිප්පොළවල් ගානේ උන්ගේ ජීවිතය ගෙව්වේ. කුඩු පැකට් එකට උන්ගේ මනුස්සකම පාව දීලා අවසානයේදී එක දෙන්නක් ගහ ඇන කොටාගෙන ඉඩම් කඩම් වලට මැරුණා. ඒ මැරලා ගිහින්
අන්තිමේදී උන්ගේ හාමුදුරු ගොල්ලන්ටත් එරෙහි වුණා. ඒ හාමුදුරු දුන්න අවවාද අනුශාසනත් උන් පිළිගත්තේ නැහැ. උන් ජාතියක් ධර්මයක් නැති විදියට ජීවත් වෙලා මැරලා ගිහිල්ලා අන්තිමට මේ ඉතිරි වෙච්ච අල්ලගත්ත එකම සිංහල පවුල මුන් තමයි. කවදා හරි හම්බයෝ කවදා හරි මුසල්මානුවෝ ලෝකෙටම පෙන්වාවි මේ තමයි අපි මර්ධනය කරපු ආක්‍රමණය කරපු සිංහල ජාති අවසාන පවුල කියන එක. එහෙමද ඉතිහාසයේ අදටත් දැක ගන්න පුළුවන්. බංග්ලාදේශයට, ඉන්දුනීසියාවට, තායිලන්තයට, අද මැලේසියාවට වෙලා තියෙන තත්ත්වය ගැන කතා කරද්දී ලංකාව ගැන අටුවා ටිකා ටිප්පණි ඕනේ නැහැ. ඒස අවසාන වශයෙන් අපේ නායක හාමුදුරුවනේ වහන්සේලාට කියන්නේ පිටට වගකීමක් කියන යමක් කරන්න පුළුවන්. ඒ සම්බන්ධව විකල්පයක් දෙන්න පුළුවන් මැදිහත් වෙලා මේ බුද්ධ ශාසනයට අද ඇති වෙලා තියෙන මේ මර්ධනකාරී මේ ව්‍යසනකාරී තත්වයන් මැඩපවත්වන්න පුළුවන්. මහා නායක හාමුදුරුවෝ පෙළ ගැහෙන්න ඕන. බුදු හාමුදුරුවෝ දා ලිච්ඡවීන්ට කිව්වේ සමගියෝ රැස් වෙලා සමගිව සාකච්ඡා කරලා විසිරියන්ට කියන. ඒ කාරණය තුල අපේ ජාතික සමගිය අපේ එකමුතුකමක් එක්ක අපිට අරමුණු ජය ගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා එක දෙන්න බෙදිලා පටු වාසි තකා මේ බෞද්ධ බලවේග මර්ධනය කරන්න ලැහැස්ති වෙන්න එපා. එහෙම කරනවා නම් කවදා හරි තොපි මැරලා වැළලෙන වලටත් හෙන ගහවි. අන්න ඒ කාරණේ කියන්න ඕන. සහන ලැබෙන තුරු ලංකා දීපයට ගහන ගැහිලි හමුවේ සිය වෙසින් සිට නහන රුපුන් මැඩගෙන යම් ඉදිරියට මහන කමත් බණ දහමත් එයයි මට. තෙරුවන් සරණයි.